යාළුවනේ මේ තියෙන්නේ මේ ඇවිල්ලා ඔයගොල්ලෝ කවුරුත් දන්න දෙයක් වෙන්න පුළුවන් මේක නොදන්නව වෙන්න බෑ මේ තියෙන්නේ ඇවිල්ලා මේ රණවරා මල් මේ රණවරා මල් කාටලා හිටන් අවුවේ දාලා අපි ඒක යම්කිසි ගානකට වේල ගත්තාම මේක බෙලි මල් වගේ බොන්න පුළුවන් ඖෂධයක් මේ රණවරා මල් ඇත්තටම මේ අපේ ඉන්න මේ පෙළක් පැතිවල නැහැ මේව ඇත්තෙම තියෙන්නේ මේ කැලෑබද ප්‍රදේශවල තමයි තියෙන්නේ මේවා සෑමතරම මේ දකින්න නෑ අපිට. දැන් මේක අපි වෙළඳපොලෙන් ගන්න ගියා නම් මේ සෑහෙන මිලක් වෙනවා. මේක අපි බෙහෙත් බඩු කඩකින් ගන්න ගියොත් එහෙනම් සාමාන්‍යයෙන් වෙනවා මේක කිලෝ එකක් මට හිතෙන විදිහට රුපියල් 900ක් 1000ක් 1500ක් අතර මිලකට යනවා මේ රණවරා මල් කියන දේ. මේක ඇත්තටම දුර්ලභ බෙහෙත් ඖෂධයක්. මේක සෑම පළාතකම දකින්නත් නෑ මේක. මේක තියෙන්නේ කැලෑබද ප්‍රදේශවල වගේ තමයි මේ දකින්න තියෙන්නේ. දැන් මේ මම මේ දකින්න ප්‍රදේශයේම මේ හරි ඕන් තරම් තියෙන කැලේට මෙව වෙන්න මේ හැදිලා ඕන් තරම්. මොකද මේ පැතිවල මිනිස්සු මේව වැඩි පාවිච්චි යන්නේ නැහැ ඉතින්. මේ පළාතවල සෑහෙන තියෙනවා. ඇත්තට මේක වටිනා කියන බෙහෙත් ඖෂධයක්. මේක අපි කාටලා හිටන් වේල ගත්තොත් වේල හිටන් මේක අපි බෙලිමල් බොනවා වගේ මේ අපිට පාවිච්චි කරන්න පුළුවන්.